යාළුවනේ ඔයා පාවිච්චි කරන සිම් එක ඔයාගේ නමටමද තියෙන්නේ. නැත්නම් මේක ඕනම වෙලාවක බ්ලොක් වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ගොඩක් අය කියන 667 අංකෙන් ID එකට තියෙන සිම් ගණන බලන එක දැන් වැඩ කරන්නේ නැහැ. මම කෙලින්ම කම්පැනි එකට කතා කරලා හොයාගත්තු ඇත්තම විස්තරේ සහ ඔයාගේ සිම් එක බේරගන්න විනාඩියෙන් කරන සරලම ක්‍රමය අද මම ඔයාලට කියනවා. අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා අපේ පවුලට එකතු වෙන්න. ඇයි මේ ප්‍රශ්නය එන්නේ? දැන් රජයෙන් සහ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවෙන් අලුත් නීතියක් දාලා තියෙනවා ජාතික ආරක්ෂාව වෙනුවෙන් හැම සිම් එකක්ම පාවිච්චි කරන කෙනාගේ නමටම තියෙන්න ඕනේ කියලා. විශේෂයෙන්ම සිම් වල ඔයාගේ නම, ලිපිනය, පද්ධතිය නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයා අවුරුදු ගාණක් පාවිච්චි කරපු අංකය ඔයාට අහිමි වෙන්න පුළුවන්. කොහොමද මේක චෙක් කරන්නේ? මේක බලන්න කඩේකට යන්න ඕනේ නැහැ. ඔයාගේ ෆෝන් එකෙන් #132# ඩයල් කරන්න. එතකොට එන මැසේජ් එකේ ඔයාගේ හැඳුනුම්පත් අංකය පේනවා. හැබැයි වැදගත්ම දේ එතන නේම් සහ ඇඩ්‍රස් කියන තැන් හිස්ස තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ සිම් එක අනතුරේ. දැන් මොකද මේකට කරන්නේ? දැන් ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ ජාතික හැඳුනුම්පත අරන් ළඟම තියෙන අදාළ සේවා මධ්‍යස්ථානයකට යන එක. මේකට ගාස්තුවක් අයනවද? නැහැ. මේක සම්පූර්ණයෙන්ම නොමිලේ කරගන්න පුළුවන්. පෞද්ගලිකවම යන්න ඕනේ. මොකද සමහර විට ඔයාගේ ඡායාරූපයක් ඔවුන් ලබා ගන්නවා පද්ධතියට ඇතුළත් කරන්න. ඔයාට සර්විස් සෙන්ටර් යන්න කලින් ඔයාගේ ID එකට තව නම්බර්ස් කීයක් තියෙනවද කියලා දැනගන්න ඕනේ නම් කෙලින්ම පාරිභෝගික සේවා අංකයකට මොබිටෙල් නම් 1717, හච් නම් 111, ඩයලොග් නම් 1777, එයාටෙල් නම් 1755 කතා කරන්න. ඔයාගේ විස්තර තහවුරු කරලා ඒ ලයිස්තුව දැනගන්න පුළුවන්. වෙනත් ජාලයකින් කතා කරන නම් තිරේ දිස්සන අංක වලට කතා කරන්න. මේක ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඔයා #132# ගැහුවම ඔයාගේ නම පෙනෙනවද නැද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වටිනා තොරතුරු දැනගන්න සේවා මිතුරු අපේ channel එක subscribe කරන්න. ජය වේවා.